හතනි පැය අපි දෙවන අර්ධය මේ විදිහට සූදානම් ආරම්භ කරන විශේෂයෙන් අපි ආරම්භයේදීත් සඳහන් කළා මේ දවස්වල බොහෝ දෙනෙක් සූදානම්ෙන් ඉන්නේ අලුත් අවුරුද්ද පිළිගන්න. ඉතින් අලුත් අවුරුද්ද සිංහල දෙබල අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලු දෙනා සූදානම් වෙනවා. හිරු දෙවිදුගේ මංගල්‍ය, සූර්ය මංගල්‍ය. ඉතින් අලුත් අදහස් අලුත් සිතුවිලිත් එක්ක තමයි අපි විශේෂයෙන්ම මේ නව අලුත් අවුරුද්ද පිළිගන්නට සූදානම් වෙලා ඉන්නේ. අපි අර නිදහස් නිරවුල් අදහස් තියෙනකොට අපිට පුළුවන් අපේ අනාගතය පිළිබඳව අපේ සුබවාදී දැක්මක් පිළිබඳව හොඳ මනසකින් හිතන්න පුළුවන්. හොඳ ගමනකට අපිට ආරම්භයක් ප්‍රවේශයක් ගන්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල මේ වගේ සුවිශේෂ අවස්ථාවන් තුළ ලෝකයේ කොහොමද මේ ආදර්ශයන් ගන්නෙ? විශේෂයෙන් මේ ආදර්ශයන් ගැන කතා කරනකොට ජපානයෙන් අපිට බොහෝ ආදර්ශයන් රටක් විදිහට ගන්නට පුළුවන්. මේ ජපාන් මිනිසුන්ගේ තිබෙන ඒ ලබදියාව, ඔවුන්ගේ රටට තිබෙන ආදරය, ඒ ආදරය හරහා රට ලෝකයේ කොයිතරම් ඉස්සරහට ගිහිල්ලා තිබෙනවද? රට ලෝකයේ කොයිතරම් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඒ ආදර්ශ තුලින් අපි කොහොමද ගොඩනගන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ආරාධනය කළා මේ අපේ 7 වෙනි පැය මැදිරියට ජපානයේ නිර්වේතනීය කොන්සල්වරයෙක් විදිහට කටයුතු කරන ආචාර්ය සුනිල් ගමගේ මහත්මයාට ආරාධනය කළා. ආයුබෝවන් ආචාර්යතුමනි, සුබ දැසනක්. අපි කැමති දැනගන්නට ලෝකයේ තිබෙන අත්දැකීම් එක ලෝකයේ තිබෙන අත්දැකීම් සමග අපි කොහොමද වෙනස් වෙන්නේ? ජපානයේ කොහොමද මේ වගේ සුවිශේෂ අවස්ථාවක දැන් අලුත් අවුරුදු ගමන් පස්සේ අපි හැමෝම එකතු වෙනවා, ඥාති මිත්‍රාදීන් එකතු වෙනවා, පවුල් එකතු වෙනවා, ගම් එකතු වෙනවා, රටම එක නැකතට සියල්ල සූදානම් වෙන. ඉතින් මම හිතන්නේ ලෝකයේ සුවිශේෂ රටක් අපි. ඉතින් මේ අපේ ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක අපි කොහොමද ජපානයේ තිබෙන බලාපොරොත්තු නැත්නම් ජපානයේ මිනිසුන්ගේ බලාපොරොත්තු කොහොමද වුන් සංවර්ධනය කරා ගියේ? කොහොමද අපි මේ හොඳ ප්‍රවේශයක් ගන්න පුළුවන්? ඔව්. අපේ රටත් දූපතක්. ජපානයත් දූපතක්. ඒ වගේම ජපානය අපි වගේම සංස්කෘතික වශයෙන් ඉතාමත් මුල් බැසගත් සමාජීය සහ සාරධර්ම වලින් පිරි පුන් රටක් තමයි ජපානය කියන්නේ. අපේ රටත් එහෙමයි. අපේ රටත් සංස්කෘතික වශයෙන් ඒ වගේම ආගන්තුක සත්කාර මේ වගේ දේවල් වලින් ඉතාමත් ලෝකේ සුප්‍රසිද්ධ ගණයේ රටවල් වලින් ප්‍රධාන පෙළ එකක් කිව්වොත් නිවැරදි කියලා හිතනවා. ඒ වගේම ජපානය දියුණු වෙලා තියෙනවා ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් වලින් කීපයකින් එකක් වෙන්න. ජපානය තමයි ලෝකයේ තාක්ෂණික වශයෙන් අංක 1 රට. ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨය බැලුවම සංචාරක වශයෙන් ඉතාමත් ඉහළ ගන්නේ රට තමයි ජපානය. අපේ රටත් සංචාරක වශයෙන් ඉතාමත් ඉහළ ගන්නේ රට. ඒ කියන්නේ ස්වභාවික පරිසරය, ඒ වගේම ස්වභාවික සෞන්දර්ය, ඇලදොල, ගංගා, මුහුද සියලුම දේවල් අපේ රටට ගොඩාක් දුරට සමානයි. දේශගුණය ඇරෙන්න. සීතල වින්ටර් එක සහ සමර් එක නම් අපිටත් එහෙමයි. මේ දෙකට අමතරව අනිත් සියලුම දේවල් සමානයි. ඒ වගේම ජපන් ජනතාවගේ ගතිගුණ, එයාලගේ හැසිරීම් රටාව, ඒවත් අපි දෙකොල්ලගේ මේ කලර් එක වෙනස් වුණාට මට හිතෙනවා හදවත් ගොඩක් දුරට සමානයි කියලා. ජපන් ජාතිකයනුත් මට නිතරම කියනවා ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සහ ජපන් ජාතිකයන්ගේ හදවත් ඉතාමත් ළඟයි කියලා. ඉතාමත් සමීපයි කියලා මම ගොඩක් අහලා තියෙනවා. එම නිසා මට හිතුණා අද දින ජපානය අනුකරණය කළා අපේ රටට වචන සුවල්පයක් කතා කරොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසාම තමයි ඇත්තටම මේ මාතෘකාවක් විදිහට තමයි අවස්ථාව ගත්තේ. මොකද අපිට වෙනස් වෙන්න හොඳ අවස්ථාවක් නෙමෙයි අලුත් අවුරුද්ද කියලා කියන්නේ. අපි ඥාති මිත්‍රාදීන් අපි හැමෝම එකට එකතු වෙනවා අලුත් නැකතට, අලුත් ගණදෙනු කරනවා, වැඩාල්ලනවා, මේ සියලු දේවල් කරන අනුභව කරන්නේ මේ සියලු දේවල් නැකතට. ඉතින් ඒ නිසා හොඳ ප්‍රවේශයක් ගන්නට පුළුවන්. ඇත්තටම ජපානය අනිත් රටවල් එක ගත්තයින් පස්සේ අංක 1ට එන්න හේතුව මොකක්ද? ඒ වගේම ඒ යන ගමනේදී ඔවුන් අමතක නොකළ දේවල් මොනවද? ඔවුන් ඒ වගේම ඔවුන් ඒ සඳහා එක්කාසු කරගත්ත දේවල් මොනවද? ඒවා අපිට එකතු කරගන්න බැරිද? කොහොමද අපි මේ ගමන අපිට බද්ධ කරගත්තොත්? ඔව්. ඇමරිකාවේ ඉතාමත් ළඟම මිත්‍රයා තමයි සමාන. ජපානයේ ඉතාමත් ළඟම මිත්‍රයා තමයි ඇමරිකාව. නමුත් ඔවුන් ඇමරිකාව සමග විශාල සම්බන්ධතා ඇති කරගෙන ඔවුන්ගේ ආර්ථිකය සහ අනිකුත් දේවල් දියුණු කරා. අත වශයෙන්ම කියනවා නම් ජපානය ආරක්ෂා කරන්නේ ඇමරිකාවෙන්. ඔවුන් යුද
බාණ්ඩ එහෙම නැත්නම් යුද අවි නිෂ්පාදනය කරන්නේ නියුට්‍රෝන බෝම්බ වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ ඔවුන්ගේ ආරක්ෂාවලබල දෙන්නේ ඇමරිකාව. නමුත් ඔවුන්ගේ එක සිද්ධියක් තියෙන මට අපි ප්‍රකාශ කරන්න ඕන ඇමරිකන් හාර්ට් එක යාළ හයි කරගත්තේ නැහැ. ඇමරිකාවේ හොඳ දේවල් අරගෙන ඔවුන්ගේ තිබුණු ඉතාමත් ශක්තිමත් සංස්කෘතිය විනාශ කරගත්තේ නැහැ. ඔවුන්ගේ තිබුණු ඉතාමත් ශක්තිමත් සදාචාරාත්මක ගතිගුණ ඔවුන් වෙනස් කරගත්තේ නැහැ. ඔවුන්ගේ කෑමබීම රටාව ඔවුන් වෙනස් කරගත්තේ නැහැ. කෙටියෙන්ම කියනවා නම් ඉස්සෙල්ලා කියපු වගේ ඇමරිකාව අනුකරණය කරේ නැහැ. ඇමරිකාවෙන් හොඳ දේවල් අරගෙන ඔවුන්ගේ දියුණුව කරේ යොදාගත්තා. ඒ වගේමයි අපි බැලුවොතින් චීනය ඇමරිකාව වගේ රටවල් චීනයේ දියුණුව ඉතාමත් වේගවත් වුණා. නමුත් චීන මිනිස්සු මහජනතාව එච්චර සතුටෙන් නැහැ. ඇමරිකාවේ දියුණුව ඉතාමත් වේගවත්. දැනට අපි දන්නවා ඇමරිකාවේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් ජපානයේ මේ අවුරුදු 30ක් වගේ ඇතුළත කාලය තුල සමහර ජපන් ජාතිකයනුත් සමහර විදේශික විද්වතුනුත් කිව්වා ජපානයේ ගමන ඉතාමත් ස්ලෝ කියලා. හිමින් ගමනක් යන්නේ කියලා. නමුත් මම දැකපු දේ තමයි ඒ හිමින් ගමන ඉතාමත් සාර්ථක වෙලා තියෙන උන්ගේ. එම නිසා අපි කඩිමුඩියේ ලෝකයේ සමග ශනික තීරණ අරගෙන ශනික තීන්දුව අරගෙන ශනික ක්‍රියාදාම වලට යොමු වෙලා ලෝකයේ තරහ කරගන්නවට වඩා හොඳයි ජපානයේ වගේ හිමින් ගමනක් සාර්ථක ගමනක් ඉතාමත් ප්‍රවේශම් ගමනක් යන එක. එම නිසා රටක් වශයෙන්ුත් අපිට ඒකත් ජපානයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මිනිස්සුන්ගේ ආචාර ධර්ම ඉතාමත් අනගි ලදරු පාසලේ පෙර පාසලේ ඉඳලම ඔවුන් පුහුණු කරනවා සමාජයට හොඳ පුරවැසියෙක් ලබලා දෙන්න. ඒක තමයි අපි අපේ ලංකාවේ බැලුවම මම ඉස්සර ඉගෙන ගන්න කාලේ මම දැකලා තියෙනවා වැසිකිළිය ලියලා තියෙනවා වැසිකිළි ගිය පසු වතුර ගසා පිරිසුදු කරන්න කියලා. ඒ කියන්නේ අපේ ලදරු අධ්‍යාපනයේ සහ ප්‍රයිමරි අධ්‍යාපනයේදී මේවා පුරුදු කරේ නැති නිසා තමයි වැඩිහිටියෙක් වෙලා ගියාට පස්සේ සමාජයට බෝඩ් ගහන වෙලා තියෙන්නේ. ජපානයේ ඒව නැහැ. පොඩි කාලේ ඉඳලම අධ්‍යාපනය එහෙම නැත්නම් පොතපතට සීමා කරන්නේ නැහැ. ඔවුන්ගේ සමාජයට පැමිණියම පිවිසියම සමාජය කොහොමද හැසිරෙන්න ඕන? සමාජයට කරදරයක් නොවන විදියට තමන් අනුන්ට කරදරයක් නොවන විදියට ජීවත් වීම තමයි මුලින්ම ජපන් ජාතිකයන්ට පුරුදු කරන්නේ. ඒක තමයි ජපන් පාරට බැස්සන් ජපානයේ පාරට බැස්සම වාහන ඉතාමත් විනීතව ධාවනය වෙනවා. එක වාහනයක් පිටිපස්සේ එක වාහනයක්. තව වාහනයක් හරහට දාන්න આવොත් එයාට ඉඩ දීලා එයාට යන්න දෙනවා. ඒ වගේම ඒ ඉඩ දුන්නු වාහනේ ඉන්න රියදුරා සෙලියුට් එකක් කළා ස්තුති කරනවා. ඔළුව හිස නමලා ස්තුති කරනවා. අර වීඩියෝ වල විතරක් නෙමෙයි ඇත්තටම වෙනවනේ. ඇත්තටම වෙනවා. එතකොට අර හිස නමලා අර වාහනේ යනකොට මේ ඉඩ දීපු වාහනේ කෙනත් එයත් හිස නමනවා අරයට. ඒක නිසා අන්‍යෝන්‍ය ගෞරවය ඒ වගේම අන්‍යෝන්‍ය සහයෝගය ඒ රටේ දියුණුවට විශාල වශයෙන් බලපානවා. මමත් ආසයි ශ්‍රී ලංකාවෙත් මේ මාර්ග පද්ධතියේ යන රියදුරන් අපි පුරවැසියන් වශයෙන් මේ සාරධර්ම අපි ඉගෙන ගන්නවා නම් ක්‍රියාත්මක කරනවා නම් කොච්චරද ලස්සනද කියලා. රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් කියන කාර විශේෂයෙන්ම ඒ අරමුණු සාක්ෂාත් කරගෙන තමයි ලෝකයේ ආදර්ශ අරගෙන තමයි වර්තමාන රජයේ විශේෂයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ සැලසුම් කළේ. ඉතින් මේ වැඩසටහන තුලදීත් ඇත්තටම ආචාර්යතුමනි උත්සාහ කරන්නේ අර භෞතික වශයෙන් විතරක් නෙවෙයි අධ්‍යාත්මික වශයෙන් උත් අපේ ජනතාව සංවර්ධනය කරන්න ජනතාව ඔවුන්ට ඒ අරමුණක් සහිත ඉලක්කගත වැඩපිළිවෙලක් එක්ක ඉස්සරහට යන්න. එතකොට ලෝකයේ ප්‍රජාවත් එක්ක ගත්තයින් පස්සේ දැන් මේ කියන දායකත්වයත් එක්ක මේ කියන සහයෝගයත් එක්ක මේ තියෙන ඔවුන්ගේ යෝජනත් එක්ක ඔබතුමන්ලගේ ඇතුළු කණ්ඩායම් කොහොමද මේ ව්‍යාපෘති සඳහා නැත්නම් මේ වැඩසටහන සඳහා රට ගොඩනගන වැඩපිළිවෙලට මොන වගේ දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නතර? ඔව් ඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තියෙන්නේ
හැකිතරම් ආයෝජන ගෙනීමටයි. ඒ වගේම මවිසින් සහ අපි ජපානයේ විද්වතුන් සහ දේශපාලන නායකයින් සමග හවුල් වෙලා අපේ තරුණ තරුණයන් ජපානයට රැකියා සඳහා උසස් තාක්ෂණික රැකියා සඳහා යැවීමේ වැඩපිළිවෙල අවුරුදු 18ක් තිස්සේ කරගෙන යනවා. ඒක ඊටම සාර්ථකයි. අපි පමණක් නෙවෙයි ශ්‍රී ලාංකික විශාල කණ්ඩායම් ප්‍රමාණයක් කරගෙන යනවා. මම ඉදිරියට අපේ රටෙන් ඉල්ලලා සිටිනවා මේ රජය එන්නේ මේ ඇත්තටම බැලුවම මේ රජය ගැන මම ඊටම සන්තෝෂ වෙනවා. මේ රජයෙන් ක්ලීන් ශ්‍රී ලංකා කියලා මම දවසක කතා කරා. මේ රජයෙන් ඇත්තටම ක්ලීන් ශ්‍රී ලංකායකට ඒ වචනයට නියම අරුතක් දීලා තියෙනවා. ඇමතුවරු, මන්ත්‍රීවරු ක්‍රියා කරන විදිය ඒවා ඉතාමත් අනර්ගයි. මම හිතන්නේ ජපානයට දැන් නම් දෙවෙනි වෙන්නේ අපි. ජපානයට සමානයි කියලා හිතන ඒවා. එතකොට අපි දැන් මහජනතාව වශයෙන් අපි ඒ වගේම විධායක නිලධාරී පද්ධතියේ සමහර අය තව තවත් හිතලා බලලා මේ රට වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. උදාහරණයක් විදියට අපේ ලංකාවට ආයෝජන ගේනවා නම් එයාපෝට් එකේ ඉන්න ඉමිග්‍රේෂන් නිලධාරියාගේ ඉඳලා වෙනස් වෙන්න ඕන. ආයෝජකයා එනකොට අපි සුහදශීලීව පිළිගන්න ඕන. ඔවුන්ට එක වහලක් යටතේ ඔවුන්ට අවශ්‍ය අනුමැති ශනිකව ලබලා දෙන්න ඕන. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ශනිකව ලබලා දෙන්න ඕන ඉතාමත් ඉක්මනට. මොකද ආයෝජන කරන්න පුළුවන් රටවල් ලෝකයේ තියෙන්නේ ශ්‍රී ලංකාව පමණක් නෙමෙයි. ශ්‍රී ලංකාවට එන්නේ මොනවා හරි විශේෂ හේතුවක් නිසායි. එකක් තමයි අපේ මිත්‍රත්වය. එහෙම නැත්නම් අපේ හිතවත්කම නැත්නම් අපිට අපේ කෙරේ තියෙන විශ්වාසය නිසා එන්නේ. අපි ඒක පළුදු නොවන විදියට විදේශිකයන් ආරක්ෂා කරන්න ඕන. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. ඔවුන් ආකර්ෂණය කරගන්න ඕන. අපි කෙටි වචනෙන් කියනවා නම් විදේශ ආයෝජකයෙක් ආවොතින් අපි ඔහු ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි ඔහු වළඳ ගන්න ඕන අපි. වළඳගෙන ඔහුටත් වැඩක් වෙන විදියට අපිටත් වැඩක් වෙන විදියට. ඒ කියන්නේ වින් වින් පොසිෂන්. මේ විදියට තමයි යන්න ඕනේ. අපිට විතරක් වැඩක් වෙන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඔහුටත් වැඩක් වෙන්න ඕනේ. ඒ රටටත් වැඩක් වෙන්න ඕනේ. ඒ විදියට යන්න ඕනේ. දැන් අපේ සංචාරක කර්මාන්තය මේක මට හිතෙන්නේ අපි ඉන්නේ ලෝකයේ තියෙන ඉතාමත් උත්කර්ෂමත් ඉතාමත් ලස්සන දූපත් වලින් එකක තමයි ඉන්නේ. ඉතින් අපිට මේ තියෙන ස්වභාවික සම්පත් ඒ වගේම මේ හෙරිටේජස් උරුමයන් මේවා කොයි තරම් ප්‍රොමෝට් කරන්න පුළුවන්ද කොයි තරම් මේවා අලෙවි කරන්න පුළුවන්ද ලෝකයට. අපි ඒවා මේ සම්පත් තියාගෙන තමයි අපි ඉන්නේ. මේවා එකම දේ වැලියු ඇඩිෂන් තමයි කරන්න ඕන. අගේ එකතු කිරීම තමයි කරන්න ඕන. ඒකට තමයි අපිට ජපානයේ වගේ රටවල් තියෙන්නේ. ඒ කට්ටිය එක හෙලා අපිට උදව් කිරීමට අපිට තාක්ෂණික සහයෝගය ලබා දීමට අපිට අවශ්‍ය ආධාර උපකාර කිරීමට ඔවුන් බැඳී සිටිනවා. ඔවුන් ඊටම ආදරෙන් ඒක පිළි අරගෙන ඉන්නවා. ඒ වගේම ජපානය කියන රට ලෝකයේ අනිත් රටවල් එක්ක සසදල බැලුවම කිසිම යටි අරමුණකින් ලෝකයේ කිසිම රටකට උදව් කරන්න යන්නේ නැහැ. ඒතර දැන් අපි ජාත්‍යන්තර සමුදයත් එක්ක වර්තමාන රජය පිළිබඳව මොන වගේ මතයකද ඉන්නේ? අපි ජාත්‍යන්තරේ ගත්තොත් ඉන්නේ රටවල් ගත්තොත් ඉන්න ඒ දැක්කේ ප්‍රතිචාරන ඔබතුමන්ලා කටයුතු කරන ඔබතුමන්ලා සම්බන්ධ වෙනවා ඒ ප්‍රධාන පිළේ නියෝජිතින් සමග මෙතෙමෙතුරුන් ඒ ආයෝජකින් සමග. එතකොට ඔවුන් සතුව තිබෙන්නේ අපේ රට ගැන මොන වගේ චිත්‍රයක්ද වර්තමානයේ තුල මොන වගේ විශ්වාසයක්ද තියෙන්නේ? ඔව්. ඔවුන්ගේ ජපානයේ මැතිඇමතුවරු කීප දෙනෙක්ම ශ්‍රී ලංකාවට මාත් එක්ක පැමිණලා තියෙනවා. ඒ වගේම ආයෝජකයන් විශාල ප්‍රමාණයක් මාත් එක්ක පැමිණලා තියෙනවා. ඔවුන්ගේ ඒ කාලේ ඉඳලම ඉල්ලපු ඉල්ලීම තමයි ශ්‍රී ලංකාව වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර රටක් බවට පත් කිරීමට සුනිල් ගමගේ ඔයත් මේකට හවුල් වෙලා සහයෝගය දෙන්න කියලා. ඒක තමයි එයාලගේ එකම ඉල්ලීම උනේ. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර රටක් බවට පත් කරන්න කියලා. මට හිතෙන්නේ දැන් ඒක පත් වෙලා තියෙනවා. නිර්භය ප්‍රකාශ කරන්න කැමති. එම නිසා අපිට තියෙන්නේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න තමයි. මේ වැඩේට මට හිතෙන්නේ රජයකට පමණක් බෑ. 10%, 20%, 15% ඔහොම හිටපු රටක් නෙවෙයි. ඒව නෑ. ඇත්තට මමත් මේ පහුගිය දවස්වල ආයතන කීපයකට විවිධ අනුමැතීන් ගන්න ගියා. ඒවයි කිසිම තැනක මුදල් සහ
වෙනත් දේවල් බලාපොරොත්තුව කතාවක් ඇති උනේම නැහැ. ඔවුන්ගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ මේක සාර්ථක කරගන්න, මේක ක්‍රියාත්මක කරන්න, මේක ආරම්භ කරන්න කියලා. කොයි තරම් සුබවාදීද. මට හිතෙන්නේ මේ විදියට ගියොත් මේ රට ගොඩ දාන්න පුළුවන්, ගොඩ ගන්න පුළුවන්. හැබැයි මේකට මම ඉස්සෙල්ලා කියන්න හැදුවේ මේක ජනාධිපතිවරයාට, ඇමති මණ්ඩලයට, මන්ත්‍රී මණ්ඩලයට පමණක් කළ හැකි කාර්යයක් නෙමෙයි. මේක මුළු මහත් ජනතාවම එකතු වෙන්න ඕන. ඔෆිස් එකේ පියන්ගේ ඉඳලා ප්‍රධානියට යනකම් මේක අපි වෙනස් වෙන්න ඕන. ක්ලීන් ශ්‍රී ලංකාව වෙන්න ඕන. එහෙම වුණොත් මේ රට ක්ලීන් ශ්‍රී ලංකාව බවට අනිවාර්යයෙන් පත් කරන්න පුළුවන්. හොඳයි. අපි අවසන් මිනිත්තු කිහිපේ ගත්තොතින් ජපානයේ තිබෙන සබඳතාවන් ගැන සාකච්ඡා කළා. ඔවුන් හිතන විදිහේ සාකච්ඡා කළා. අපේ මනස අපි මොන විදිහේ සිතුවිලි වලින්ද පුරවා ගත යුත්තේ? අපේ ජනතාව අලුත් අවුරුද්දත් ලබනවා. මොකද හොඳ අවස්ථාවක් තිබෙනවා. මේ අවස්ථාවේ මේ ජනතාවක් විදිහට අපි මොන වගේ පහන් සිතුවිලි ඇති කරගත යුත්තේ? අපි මොනවයින් ඈත් වෙලා මොනවා ලං කරගත යුතුයි? ඔව්. අපි ඇත්තටම හිතන්න ඕන අදට වඩා හොඳ හෙටක්. මේක තමයි අපි ඇත්තටම හිතන්න ඕන. අදට වඩා හොඳ හෙටක් හිතුවොත් අපේ රටට ඉතාමත් හොඳ සූර්ය උදාවක් උදා වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපි පුරුදු වෙමු මේ අවුරුද්දේ, මේ සිංහල දමිළ අවුරුද්දේ අපි පුරුදු වෙමු ස්තුතියි කියන්න. ගරු කරන්න. ගරු කරන්න. ඒ වගේම මේ ලංකාවේ භාෂාවේ තියෙනවා සමා වෙන්න කියන වචන. මම මේක ගොඩක් අහනවා අඩුයි, ඇහෙනවා අඩුයි ලංකාවේ. ඉංග්‍රීසියෙන් නම් සොරි කියලා කියනවා. හැබැයි සිංහල භාෂාවෙන් සමා වෙන්න කියනවා හරි අඩුයි. ජපානයේ නම් මම උදේ ඉඳලා හවස් වෙනකන්, රෑ වෙනකන් ජපන් ජාතිකයොත් එක්ක කතා කරනකොට ඔවුන්ගේ වදන් වලින් පිට වෙනවා සමා වෙන්න කියන වචනය විශාල ප්‍රමාණයක්. අපේ ලංකාවේ සමා වෙන්න කියන වචනය ඉතාමත් බැරෑරුම් වචනයක්. ඉතාමත් ලොස්ට් වචනයක් විදිහට තමයි අපේ ජනතාව හිතන්නේ. එම නිසා මේ සමා වෙන්න කියන එක, ඒක අපි සමාව අයදීම, ඒක පහත් ගතියක් නෙමෙයි, ඉතාමත් උසස් ගතියක් විදිහට තමයි ජපානයේ නම් සලකන්නේ. මම දන්නේ ශ්‍රී ලංකාව. ඒ වගේම ස්තුති කිරීම. තමන්ට අනවශ්‍ය දෙයක්, තමන් අකමැති දෙයක් තමන්ට ලැබුණත් ඔවුන් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ දෙකත් ඉතාමත් අවශ්‍යයි අපේ ජාතියට මේ රට ගොඩ ගන්න. ඉතින් අර ඔබතුමා කියනවා වගේ විශේෂයෙන්ම ස්තුති කියලා අපිට කියන්න පුළුවන් නම්, අපේ අතින් යමක් වෙනවා නම් ඒ පිළිබඳව සමා වෙන්න කියලා කියන්න පුළුවන් නම්, මේ වචන දෙක හරිය අපිට පුළුවන් නම් මේ අලුත් අවුරුද්දේ අපේ හදවත් තුළ තැන්පත් කරගන්න, පළපදියම් කරගන්න, මම හිතනවා මීට වඩා අපේ රට වෙනස් වෙනවා. අන්තිම මිනිත්තුවේ මොන වගේ සුබ ප්‍රාර්ථනාවක් තිබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන්? ඔව්, අත වශයෙන්ම මම කැමැති කියන්න අර මුල අපි කතා කරපු සංක්ෂිප්තයක් වශයෙන් උදාහරණයක් විදියට අපේ ආවේනික ආහාරය තමයි rice and curry. I think සමහර ලෝකේ රටවල් තවත් රටක අනුකරණය කළා ඒ රටේ ආර්ථිකය සහ සමාජීය මට්ටම් විනාශ කරගන්නවා. එම නිසා මම ප්‍රාර්ථනා කරනවා අපේ සංස්කෘතිය, අපේ හොඳ ගති ආරක්ෂා කරගෙන පිටින් තවත් හොඳ ගති ඇඳගෙන අපේ ශ්‍රී ලංකාව කියන බ්‍රෑන්ඩඩ් නාමයක් ලෝකයට ඉදිරිපත් කරන්න සියලුම ජනතාවට එකතු වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා, ඉල්ලා සිටිනවා. එය සාර්ථක වේවයි කියලත් ප්‍රාර්ථනා කරනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද උදෑසන 7 වෙනි පැය වැඩසටහන සඳහා එක්කාස වුණු ජපානයේ නිර්වේදනීය කන්සල්වරයා විදිහට කටයුතු කරන ආචාර්ය සුනිල් ගමගේ මහත්මයා අයබෝන් ඔබතුමන්ට සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ඔබතුමන්ට ලබන්නා වූ නව වසර. ඉතින් එතුමා කිව්ව කාරණාවලින් ගත්තොත් සූතියි කියන්න, සමාව ගන්න, ඔබ පැකිලෙන්නට එපා. ඒ වගේම ලෝකයේත් එක්ක ඔබ ගනුදෙනු කරන්න, ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න, ඒ දේවල් ගන්න. නමුත් ඒ ශ්‍රී ලාංකීය හදවත ඒක වෙනස් කරන්න එපා. ජපානයේ හදවතින් ඔවුන් දින්න වගේ ශ්‍රී ලාංකීය හදවතත් වෙනස් කරන්න එපා. මනුස්සකම්, මිතුදම්, හිතවත්කම්, ලෙන්ගතුකම් මේ සියල්ල එක්ක ඉස්සරහට ගියොත් අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්. ලෝකයේ ආදර්ශමත් රටක් විදිහට අපි ඉස්සරහට යමු. ඉතින් අපි තව දවස් 3කින් පස්සේ උදා වෙනවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද. ඒ අලුත් අවුරුද්දේදී අලුත් සිතුවිලි ඇති කරගන්න, ඒ සිතුවිලිත් එක්ක ජීවිතය අලුත් ගමනකට මුල පුරන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ ලබන්නා වූ නව වසර සමය සතුට, සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වෙනට කියලා අපි අලිත් වතාවක් ප්‍රාර්ථනා කරමින් අදට 7 වෙනි පැයෙන් සමුගන්නට අපිට අවසර දෙන්න. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.